සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඔයාගේ අතට හොයාගන්න ඔයාට පුළුවන් හොඳම සර්විස් එකක් ගැන තමයි මම අද කතා කරන්න. මේ වෙනකොට ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පර්මනන්ට් ජොබ් එකෙන් අයින් වෙලා මේ දේ කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඒ පර්මනන්ට් ජොබ් එකක් කරන ගමන් ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න. ප්‍රොමෝෂන් කාල සීමාවක් තමයි මේ වෙලාවේ Uber Eats delivery riders ලට යන්නේ. ඔයාට හොඳ බයික් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පර්ෆෝම් කරන බයික් එකක් තියෙන්න. මොකද තන තන කැඩෙන බයික් එකක් තියෙන්න බෑ. Eats එකේ ෆුඩ් ඩෙලිවරි කරනකොට එන ගැටලු ඔක්කොම ඔයාට මට යොමු කරන්න. ඔයා රයිඩර් කෙනෙක් විදිහට අලුතෙන් ජොයින් වෙන්න කැමති නම් ඔයාට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මම පල්ලෙහා ඔක්කොම ඩීටේල්ස් දාලා තියෙනවා මාව සම්බන්ධ කරගන්න ඕන විදිය. ඩෙලිවර් රයිඩ් කරන්න බෑ. Uber Eats එකේ ෆුඩ් ඩෙලිවරි බෑග් එක ගන්න නැතුව. ඔයාට ලබා දෙන ෆුඩ් ඩෙලිවරි කරන්න. ඒ කියන්නේ ප්‍රී-කුක්ඩ් අයිටම්ස්, කෑම, ජූස්, එතකොට එක නාන ප්‍රකාර කෑම වර්ග තියෙනවා. ගිහිල්ලා ඔයාට රුපියල් 3000ක වගේ මුදලකට මේ බෑග් එක මේ වෙලාවෙදි ලබා ගන්න පුළුවන්. ඉතින් මේකත් ලිමිටඩ් ටයිම් ඔෆර් එකක්. ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වැඩේ අනිවාර්යෙන් හරියටම කරන්න. මොකද ඔයාලා වැඩ කරන්නේ Uber delivery food delivery chain එක යටතේ. ඒක කරන්න ඕන හරියටම වැදගත් විදියට ඔයාට ඒ කියන්නේ ඒ දීලා ලබා දීලා තියෙන බෑග් එක ඒ වගේ මේගොල්ලෝ ජැකට් එකක් දෙන අසීති. ඒ කියන්නේ ඔයාලට නිකන් සල්ලි හොයන්න ඔයාට ආසාව තියෙනවා නම් ඔයාට විදියක් නැත්නම් ඔයා නිකන් පාර රවුම් ගගා ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙතන ඩෙලිවරි රයිඩර් කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න. ඉතින් හරිද? මොකද ඔයාට හැන්ඩලින් තියෙනවා, කස්ටමර් හැන්ඩලින්, ෆුඩ් හැන්ඩලින්, ඒ ඔක්කොම ඔයාට තියෙනවා හොඳ හැකියාව. මේ හැකියාව ඔයාට වැඩි දියුණු කරගන්න පුළුවන්. හොඳට සල්ලි හොයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මෙතන හරියට වැඩේ ඔයා කරනවා නම් ඒ කියන්නේ මේක ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. පේජ් එක ෆලෝ කරන්න. ඊය පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම ලින්ක්ස් දාලා තියෙනවා ඔයාට අවශ්‍ය වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගිහිල්ලා එන්නම්. thank you. good luck. අනිවාර්යෙන් මේ වැඩේ කරන්න දැම්ම පටන් ගන්න. Uber Eats delivery ride.